මම විශ්වාසයෙන් ඉන්න කෙනෙක්. මම සාර්ථකයි කියලා. දිගින් දිගටම කියලත් ඇත්තටම ජීවිතේ ලොකු වෙනසක් වුණාද? සමහර වෙලාවට හිතෙනව නේද මේක නිකම්ම හිත රවට්ට ගන්න කරන දෙයක්. එහෙමත් නැත්නම් ෆේක් මොටිවේෂන් එකක් කියලා. හරි. අපි බලමු අයියේ එහෙම වෙන්නේ කියලා. affirmations මේ වචනේ ඇහුන ගමන් සමහරුන්ට මේක ජීවිතේ වෙනස් කරන මැජික් එකක් වගේ. හැබැයි තවත් සමහරුන්ට නම් මේක නිකම්ම වචන ටික. ඉතින් අද අපි මේ මූලාශ්‍රය දිගේ ගිහින් බලමු මේ affirmations ගැන තියෙන ඇත්තම ඇත්ත මොකක්ද කියලා. ඉතින් මේක ඇත්තටම බලාපොරොත්තුවක් දෙන දෙයක්ද නැත්නම් නිකම්ම ප්‍රචාරයක් විතරද? ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් මේක. අපි එකට එකතු වෙලා මේ ගැටලුවට උත්තරයක් හොයාගමු. හරි නම් අපි දැන් යමු මේකේ ගැඹුරටම. මේ affirmations පිටිපස්සේ තියෙන මනෝවිද්‍යාව ඇත්තටම හිතනවට වඩා හරිම සරලයි. මේක හරියට අපේ මූලයේ අලුතින් ප්‍රෝග්‍රෑම් කරනවා එහෙමත් නැත්නම් රීවයර් කරනවා වගේ වැඩක්. හරි. සරලවම කිව්වොත් affirmation එකක් කියන්නේ මොකක්ද? ඒ කියන්නේ නිතරම නැවත නැවත කියන ධනාත්මක වාක්‍යයක්. මේකේ ප්‍රධානම අරමුණ තමයි අපි ඔළුවේ තියෙන අනවශ්‍ය ඍණාත්මක සිතුවිලි ඒවට අභියෝග කරන එක. උදාහරණයක් විදිහට මට මේක කරන්න පුළුවන්. හරි මම විශ්වාසයෙන් ඉන්න කෙනෙක් හරි වගේ දෙයක්. මේක මෙහෙම හිතමු. හරියට අපේ මොළයට අලුත් software එකක් install කරනවා වගේ දෙයක්. අපේ එකම ධනාත්මක සිතුවිල්ලක් නැවත නැවත කියනකොට අපේ මොළයේ තියෙන පරණ ඍණාත්මක ස්නායු පාරවල් ටික ටික මැකිලා ගිහින් අලුත් ධනාත්මක පාරවල් හැදෙන්න ශක්තිමත් වෙන්න පටන් ගන්නවා. එහෙනම් මේ process එක සිද්ධ වෙන්නේ කොහොමද? බලන්න පියවර 1. නැවත නැවත කීම. ඒ කියන්නේ repetition. කාලයක් යනකොට පියවර 2 අපේ මොළයේ ඒක සත්‍යයක් විදිහට පිළිගන්න පටන් ගන්නවා. එතකොට 3 වෙනි පියවර විදිහට අපේ සිතුවිලි රටාවන් ධනාත්මක පැත්තට හැරෙනවා. අවසානයේ 4 වෙනි පියවර අන්නේ අලුත් සිතුවිලි අපේ ක්‍රියාවන් බවට පත්වීම. හැබැයි මෙන්න මෙතන තමයි ගොඩක් දෙනෙක්ට වරදිනම තැන. ඇයින් ගොඩක් affirmations අසාර්ථක වෙන්නේ? ඒ වගේම ඒවා හරියටම කරන්නේ කොහොමද? අපි දැන් ඒ ගැන කතා කරමු. මේ කොටස නම් හරිම වැදගත්. හොඳයි. සාර්ථක affirmation එකකට අනුගමනය කරන්න ඕන නීති 5ක් තියෙනවා. පළවෙනි එක හැන වෙලේම වර්තමාන කාලයෙන් කියන්න. මම සාර්ථක වෙනවා කියලා නෙවෙයි මම සාර්ථක වෙමින් ඉන්නවා වගේ. දෙවෙනි එක ඒකට හැඟීමක් emotion එකක් සම්බන්ධ කරන්න ඕන. තුන්වෙනි එක තමයි ස්ථාවර බව. හැමදාම උදේටයි රැටයි කියන්න පුළුවන් නම් වඩාත් හොඳයි. හතරවෙනි එක මනෝරූපයක් මවා ගන්න. ඒ කියන්නේ visualization. අන්තිම එක පස්වෙනි එක ඇත්තටම විශ්වාස කරන්න පුළුවන් යථාර්ථවාදී තැනකින් පටන් ගන්න. මෙන්න තියෙනවා පොදුවේ සිද්ධ වෙන වැරදි සහ ඒවට විසඳුම්. බලන්න ලොකුම වැරද්ද තමයි ක්‍රියාවක් නැතිකම. ඒකට විසඳුම කියන දෙයට සහය දෙන පොඩි හරි ක්‍රියාවක් එකතු කරන එක. ඊළඟට විශ්වාසයේ පරතරය. ඒ කියන්නේ ඉන්න තැනයි affirmation එකයි අතර ලොකු gap එකක් තියෙනවනම් මම ඉගෙන බැලමින් ඉන්නවා වගේ bridge affirmations පාවිච්චි කරන්න පුළුවන්. ඍණාත්මක සිතුවිලි එනවද? ආපු ගමන් මේ සිතුවිල්ල අල්ලගෙන ඒක ධනාත්මක එකකින් replace කරන්න. ස්ථාවර බවක් නැද්ද? එහෙනම් දත් මදිනවා වගේ දැනටමත් කරන පුරුද්දකට මේකත් අමුණ ගන්න. හරි. අපි දැන් යන්නේ මේ සම්පූර්ණ විග්‍රහයේ වැදගත්ම හරයම තියෙන කොටසට. මේක තමයි නියම පරිවර්තනයක් ඇති කරන සූත්‍රය. සැබෑ බලය අගුළු හරින රහස මෙන්න මේක හොඳටම මතක තියාගන්න. affirmations විතරක්ම කවදාවත් ජීවිතේ වෙනස් කරන්නේ නැහැ. එහෙනම් තීරණාත්මක සූත්‍රය තමයි මේ. affirmations. ඊට පස්සේ ඒකට එකතු වෙන්න ඕනේ ක්‍රියාව. ඒ වගේම ස්ථාවර බව. ඔය තුනම එකට එකතු වුණාම අන්න එතන තමයි ඇත්තම පරිවර්තනයක් සිද්ධ වෙන්නේ. මේ තුනෙන් එකක්වත් නැතුව නම් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. මතක තියාගන්න ක්‍රියාව තමයි මේකේ තියෙන අත්‍යවශ්‍යම ඉන්ධනය. ඒ නිසා අද ඉඳන් affirmations පාවිච්චි කරනවා නම් ඒකට අනිවාර්යයෙන්ම පුංචි හරි ක්‍රියාවක් එකතු කරන්න. නැත්තම් මේක නිකම්ම වචන ටිකක් විතරක් වෙයි. අවසානයේ මේක මතක තියාගමු. කියන දේවල් සහ කරන දේවල් එකිනෙකට ගැලපෙන දවසට තමයි ජීවිතේ වෙනස් වෙන්න පටන් ගන්නෙ. ඉතින් කියන දේ ඇත්තක් කරගන්න. මේ වගේම මොළය අවදි කරන වීඩියෝ බලන්න Active Brain channel එක subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඊළඟට ගේන්න ඕන මොනා ගැනද කියන එකත් comment එකක් දාන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. එතකම් be active, be smart.